බණ්ඩක්ක සිටුවන්න යන්නේ. ඔයාලත් එන්න මා එක්ක බණ්ඩක්ක සිටුවන්න. දැන් මම මේ පැකට් එක ඇට ටික ගන්න ඕන. ඒ හින්දා මම පැකට් එක ටිකක් කපලා ඇට ටික ගන්නවා. අපි බලමු ඇට කොච්චරක් තියෙනවද කියලා. දැන් මෙන්න බණ්ඩක්ක ඇට. මම මේකට අරන් තියෙනවා වැලි කොටස් 2යි කොම්පෝස්ට් කොටස් 1 විදිහට තමයි මේ එක පැකට් එකකට අරන් තියෙන්නේ. එතකොට මේ බණ්ඩක්ක සිදුරු කරන්න නැත්තේ මේවා යටට යනවනේ. එතකොට පැලවෙන්නේ නැතුව කුණු වෙනවා. ඒ හින්දා පොඩ්ඩයි මේවා කරන්න. ඒකෙත් ඒ වගේ තමයි. නම් ඇට ටිකක් ඉතුරු වුණා. මොකද මං ගත්ත පැකට් ටික මදි. ඒ නිසා මම මේක පස්සේ ආයෙ ගන්න අරන් තියනවා. තියලා මේක හොඳට සීල් කරලා තියා ගන්නවා. දැන් මේක මේ පැකට් එකේ මෙහෙම තියෙද්දි මෙහෙම රෙදි කෑල්ලකින් මේක මෙහෙම වහ ගන්නවා. වහන්නේ දැන් අපි මේකට දවස් 3ක් විතර ජලය සම්පාදනය කරන්න ඕනනේ. එතකොට මේ ඇට මේ උඩට එනවා. ඒ හින්දා මේ වගේ රෙදි කෑලි වලින් මෙහෙම පරණ රෙදි කෑලි තියෙනවනේ ගෙදර. ඒ වයින් හොඳට මේ වගේ වහ ගන්න ඕන. මේකට ජලය සම්පාදනය කරන්න යන්නේ මේ වගේ දවසකට 3 සැරයක් දාන්න ඕන. උදේ දවල් හවස.
දැන් මේක සෙවන ඇති ස්ථානයක තියන්න ඕන. අපේ මේ හරියට හොඳට හිරු එළිය වැටෙනවා. ඒ හින්දා මේක මම සෙවන තියෙන ස්ථානයක තියනවා. මම දින 3-4කට පස්සේ බණ්ඩක්කා හැදෙන විදිහ, පොහොර දාන විදිහ, වතුර දාන විදිහ මම ඔයාලට පෙන්නන්නම්. බීජ සිටුවා දින 3කට පසුව වැසුම් කඩ ඉවත් කර ජලය ස්ප්‍රේ කරන්න ඕන. ස්ප්‍රේ එකක් තිබෙනවා නම් හොඳයි. මොකද පැලවෙන බීජ පුංචි නිසා. මගේ මේ පුංචි පැල ටික මේ විදිහට දකින්න ලැබුණේ දින 5කට පස්සුවයි. මේ පැල ටික පොළොවේ සිටුවන හැටි, ඒවට කුමි විකර්ශක සහ කාබනික පොහොර එක් කරන හැටි ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම්.